සියලු දෙනාටම ආයුබෝවන්. කයිට් AI ටෙස්ට්නෙට් එක තැනට ඉවරලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් දැන් පොඩි වෙනස්කම් කීපයක් ඒකේ තියෙනවා. දැන් අපි සයිට් එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ප්‍රශ්න වගේක් අහනවා. ඒවට මෙන්න මේ තියෙන විදිහට පිළිතුරු දීලා තමයි අපිට ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ කියන්නේ ටෙස්ට්නෙට් එක දැන් ඉවර වෙලා ඕසෝන් කියලා තමයි ටෙස්ට්නෙට් එක කියලා තමයි දැන් තියෙන්නේ. දැන් මේකෙදි අපිට බැජ් එකක් ක්ලේම් කරන්න තියෙනවා. දැන් මම මේකෙදි පෙන්නන්නම් කොහොමද බැජ් එක ක්ලේම් කරගන්න කියන එක. දැන් මේ විදිහට ඔයා මේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ටික මුලින්ම ලබා දෙන්න. හරි ඊට පස්සේ ඔයාට මේ විදිහට කැල්කියුලේෂන් කියලා මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. දැන් කලින් වගේ නෙමෙයි. දැන් මේ පොඩි වෙනස් කීපයක් වෙලා තියෙනවා මේකේ. ඔයාට බලා ගන්න පුළුවන් දැන් මේක දැන් අපිට මේකේ බැජ් එකක් ක්ලේම් කරන්න තියෙනවා. දැන් මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන්. පල්ලෙහා තියෙන බැජ් කියලා. මෙන්න මෙතනට ගියාම early bird බැජ් එකක් තියෙනවා. මෙන්න මේ early bird බැජ් එක පුළුවන් අය කරගන්න. දැන් මම මගේ මේ account එකේ මට ඒක ක්ලේම් කරන්න බෑ. මට ඒක බලන්න මට available නැහැ. ඒ වගේ මට බලා ගන්න පුළුවන් මේ communication මෙන්න මේ බැජ් එක මට comparative බැජ් කියලා තියෙනවා. මේක මට ක්ලේම් කරගන්න පුළුවන්. ඒක ඕන කෙනෙක්ට පුළුවන් unlimited. නමුත් අර early bird බැජ් එක 10000කට විතරයි ක්ලේම් කරන්න තියෙන්නේ. ඒක නිසා මේ වීඩියෝ එක දැක ගාම කරන්න සමහරවිට මේ සමහරවිට පරක්කු වෙන්න ඉඩ තියෙනවා. මොකද මම මේ වීඩියෝ රෙකෝඩ් කරලා දවසකට පස්සේ තමයි දාන්නේ. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට 1000 ගණක් වගේ තමයි මේ early bird බැජ් එක ක්ලේම් කරලා තිබ්බේ. ඔයා එලිජිබල් නම් අනිවාර්යෙන්ම මේක ක්ලේම් කරගන්න. ඒ වගේම පුළුවන් බැච් එක මෙතන බැච් තුනක් තියෙනවා. බැච් තුනක් බැච් දෙකක් අනිවාර්යෙන්ම ගොඩක් අයට පුළුවන්. ඒ නිසා මේ ඒක කරගන්න මේ එක්ස්ප්ලෝර් බැච් කියන එකත් ගොඩක් අයට එලිජිබල් වෙලා නැහැ. ඒ වගේ මෙතන ක්වෙස්ට් කියලා තියෙන මේ ක්වෙස්ට් එක අපිට ඩේලි කරගන්න පුළුවන් පොයින්ට් 50ක් ලැබෙනවා. මේ විදිහට ඔයාගේ එක එක්කෙනාට ලැබෙන මේ ප්‍රශ්නේ වෙනස් වෙනවා. ඩේලි ලැබෙන ප්‍රශ්න වෙනස් වෙන. ඒක නිසා මේකෙදි මේ උත්තරේ වැරදුනොත් ඔයාලට පොයින්ට් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ChatGPT වගේ AI tool එකක් යූස් කරලා නිවැරදිව පිළිතුරු බලලා මේක දෙන්න. මොකද මේක XP එකතු කරගන්න අනිවාර්යයෙන්ම ඩේලි මේක කරගන්න ඕන දෙයක් නේ. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන දකුණු පැත්තේ උඩ තියෙන මේ XP කියලා එහා පැත්තේ මෙන්න මෙතන claim testnet token කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. මේක දවසට පාරක් ඔයාලට token claim කරගන්න පුළුවන්. මොකද මේ claim කරන token අපිට stake කරගන්න තියෙනවා. මේ විදිහට ක්ලික් කරලා captcha code එක fill කරගන්න. captcha code එක fill කරලා මෙතන request token කියන එක ක්ලික් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩ මෙන්න මෙතන point update වෙනවා. ඒ කියන්නේ token ටික update වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙතන තියෙනවා stake කියලා option එක. මෙන්න මේ stake කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් මේ option තුනක් එනවා. මේ තුනෙන් ඔයා කැමති එකක් කරගන්න. මේ තුනටම ඔයා token claim කරලා stake කරගන්න. ඒක ගැටලුවක් නැහැ. දැන් මුලින්ම උඩම තියෙන එක මම තෝරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයා minimum amount එක එකයි. මිනිමම් අපි token එකක් තමයි stake කරන්න තියෙන්නේ. ඒකෙන්ද එකක් කියලා type කරලා මේ stake කියන එක click කරන්න. මොකද අපිට එක token එක තමයි faucet වෙන්නේ දවස ගානේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට successful කියලා message එකක් බලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි යාළුවනේ මේකේ මේ stake කරන එක කරන්නේ. ඔයාලා මෙතන XP එකතු කරගන්න පුළුවන්. ඒ ටික වැලිඩේට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මෙතන ඔයාගේ stake කරපු token ප්‍රමාණය බලා ගන්න පුළුවන්. ඒ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ වම් පැත්තේ උඩ තියෙන වගේ ප්‍රොෆයිල් අයිකන් එක එතන ක්ලික් කරන්න. එතන ක්ලික් කරලා ඔයාගේ Discord එකයි Twitter account එකයි මෙතන link කරගන්න ඕනේ. Discord එකට ක්ලික් කරලා ඔයාගේ Discord account එක මේකට link කරගන්න. ටික වෙලාවකින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මැසේජ් එකක් වැටෙනවා. ඒ වගේම ඔයාලට පොයින්ට් ප්‍රමාණයකුත් මේකට ඇඩ් වෙනවා. ඊට පස්සේ නැවතත් එතනටම ගිහිල්ලා ඔයාගේ Twitter account එක එහෙම නැත්නම් මේ X account එක මෙතනත් කනෙක්ට් කරගන්න.
වට බලාගන්න පුළන් වගේ පොයින්ට් අප්ඩේට්ලා තිනවා ඒදියට පුළුවන්වාට මෙතර පොයින්ට් එකතුවර ගන්න ඒ වගේ තා මේක අපිට පොයින්ට් එකතුවර ගන්න නතම එක්ප එකතුවර ගන්න අවස්ථාවත්දීලා තිනවා මේ අපිට රෙපරල් කල මෙ රිප පෙන් කියලදී මෙතනින් මේ වගේ රෙපරලින්ගේ කොපි කල්ලා ෂය කල්ලා මේක ජොයින් කරගන්න එතකොට වාට එක්ස්පීම මානයක් තායකතු කරගන්න පුළුව යගෙන් තම් මේකේ අප්ඩේට් ඉදිරිට එන්න තියෙනවා එක නිසා හැමෝ මේ කරගන්න කලින් මේ ටෙස්නෙට් කරපු කටිය මේ අප්ඩේට් කරගන්න නැත්ත අලුත් කෙනෙක් වුණත් මේ වැඩටික කරගෙන යන්න පුළුව මොකර ගල තියෙන විල්වල්ල කමෙන්ට ෙක්ෂන් තියෙන කමෙන්ට් එකක් දාන්න අතරම් සමුගන්න වීඩියගේ